දුක් විඳින අන්තිම රාත්‍රියේ මේක වෙන්න පුළුවන්. අපි කියනවානේ නිදි ආහන්නේදී ධන නිදාන 15 වෙන සුබ හෝරාවක් තමයි මේ ලැබෙන්නේ. ඔබට පුළුවන්කම ලැබෙනවා ඔබේ ජීවිතේ එක දවසකින් උඩු යටි කුර කරගන්න. විශේෂයෙන්ම අද දවස් මේ 5 කියන්නේ මිනිස්සුන්ගේ ජීවිතේ ලග්න 7කට ඊ타ත්ම සුබඵලදායක කාල සීමාවක් ඒ කියන ලග්න වලට ජීවිතේ සුවිශේෂී දේවල් බොහෝමයක් සිද්ධ වෙන්න පුළුවන්. ඔව් මේ වෙලාව තුළ ලග්න වයස් දෙකටම දැක ගන්න පුළුවන් මේ ජීවන් කර කර ඉන්න අවස්ථාව තුළම මේ ප්‍රාතිහාර්යයන් පාමින් මේ දේවල් සිද්ධ වෙන ආකාරය යම්කිසි කැළඹීමක් යම්කිසි තෙල නැටීමක් තෙලේ වෙනස් වීමක් මේ වෙලාව තුළම දකින්න ලැබෙනවා. මේ තව විශේෂ බලගත් තෙල් වර්ග තියෙනවද අපේ ඔව් මෙහෙමයි අපි මහත්වෝ විශේෂ රාජ තෙලක් යම් ස්ථානයකට වැඩම කරනකොට එයා සමාගම මේ පරිවාර තෙල් ස්ථානයට වැඩම කිරීමක් සිද්ධ කරනවා. ඒ අනුව තමයි මේ විශේෂ ඉරුදපන තෙල, රාජ තරංගනී තෙල, ඒ වගේම තවත් විශේෂයෙන්ම දුර්ලභ වටිනා කෙනෙකුට ලෙහෙසියෙන් ජීවිතේ දැක ගන්නවත් අපහසු වර්ගයේ වටිනා දුර්ලභ තෙල් වර්ග කීපයක් තමයි මේ ස්ථානය තුල මේ විදිහට අපි මේ බල සම්පන්න කිරීමක් ඒ විශේෂ පූජාවක් සමග අද දවස තුලම සිද්ධ කිරීමකින් අනතුරුව තව සුළු මොහොතකින් අරුණෝදය සමගම මේ ස්ථානයෙන් අපි ඒ අදාළ ස්ථානයන් තුලට වැඩම කරලා ඒ විශේෂ බන්ධනයන් වලින් අනතුරුව ඒ තෙල් තැන්පත් කිරීම සිද්ධ කරනවා. මේ විදේශ රටවල් වලට යැවීමට නියමිත ඒ අපිට බාර දීපු යන්ත්‍ර වලින් කිහිපයක් තමයි මේ විදිහට මේ අද මේ විශේෂ හෝරාව තුළ මේ සමගම තවත් බලගැන්වීමක් සිද්ධ කරන්නට යෙදුනේ. දේශපාලනය තුළ දැඩි කතාබහකට ලක් වෙන ආందోලනාත්මක චරිත කිහිපයක් හදිස්සියෙම තමන් නොහිතපු විදිහට සිරගත වීමකට ජීවිතේ ගත වෙන ග්‍රහචාරයත් එක්ක ශ්‍රී ලංකාවට මේ කාල සීමාව තුළ ඉදිරි මාස කිහිපය තුළ විදේශයන් තුලත් මේ අන්තරය තුලින් තමන්ගේ ජීවිතය ආලෝකමත් කරගත්තු ලොකු පිරිසකගේ ඒ වගේම මේ මහා මාතංගේශ්වරී යන්ත්‍රය තුල තිබෙන විශේෂ බලය තමයි මහත්වෝ විශේෂයෙන්ම ආකර්ෂණය ආරක්ෂාව දියුණු ජීවන් දෘෂ්ටි යන්ත්‍ර දෘෂ්ටි මන්ත්‍ර දෘෂ්ටි මහෝෂධම් දෘෂ්ටි රාජ තරංගම් දේවම් දෛරම් දෘෂ්ටි මහා ප්‍රාණ මනුෂ්‍ය සංකාරී භූත වර්ෂංකාරී භූත විනාශිනී මගෙන් පිහිටක් ගන්න ආපු ලොකු පිරිසක් හිටියා. ඒ අය අතර එක ජාතියක් එක ආගමක් එක පුද්ගල කොට්ටාසයක් මුල් කරගෙන නෙවෙයි මේ අන්තරය දුන්නේ. ඉතින් ඒ අතරින් ඒ අයගේ ජීවිත සාර්ථක කරගෙන තියෙනවා. ලස්සන